මේ අර පහුගිය කොටසේ මේ උඩ දියලුම එහෙන් ගත්ත ගල මේක රත්නපුරයේදී රෆ් එකෙත් ලක්ෂ 12ට ඉල්ලුවා මන් දුන්නේ නැහැ මම කිව්වනේ මේක කට එක්ක එකතු වෙලා මේක විකුණනවා කියලා මේ හොඳ ගානකට. නමුත් කටර් කිව්වා මේක එහෙම හදන්න බෑ, බර බේරන්න බෑ, කැරට් 3 බේරන්න බෑ මං කියන විදියට කැපුවොත්. එහෙම කියලා මේයාට ඕන විදියට වැඩ කරේ. අන්තිමට දැන් ගල ලක්ෂ 10යි 50ට තමයි ගල විකුණුවේ. 10යි 50ට විකුණලා නිකන් හිටියා. මොකද ඉතින් එයාගේ අයිඩියා එක බලන්න එපා. ඒක ඉතින් ඉවරයි. මේක ඉතින් කෝන් ෆ්ලවර් ඒවි කියලා නේ මම කිව්වේ. කෝන් ෆ්ලවර් ආවේ නෑ. මොකද කටර් මේකේ මූණ ලොකුවට හැදුවේ. ඉතින් මට එයාගේ අයිඩියා එකට පිටින් යන්න බෑ. මොකද මේ එයාට ගොඩාක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නේ එයාත්. ඉතින් ඒ විදිහට කරා. ගොඩක් අය අහනවා මේ ගල් කියන්නේ ගල් ගැන ගලෙන් ගලට විස්තර අහනවා. එහෙම ගල් උගන්නන්න බෑ. එහෙම කවුරු හරි ගලක් පෙන්නලා මේක මෙහෙමයි එහෙම කියලා කියනවා නම් ඒක සම්පූර්ණම නොමගේ යවීමක් වෙන්නේ. ඒක කවදාවත් එහෙම ඉගෙන ගන්න බෑ ගල්. මොකද හේතුව එකම වර්ගයේ ගල් උනත් ගලකට ගණස් වෙනස්. يعني ගලකට මේ ගල වගේ නෙවෙයි ඒ වර්ගෙම අනිත් ගල. එක්ක පහයෙන් ඇතුළේ තියෙන අන්තර්ගතයෙන් සම්පූර්ණම වෙනස්. එක වගේ ගල් දෙයක් ලෝකේ කොහෙවත් නැහැ. සමාන ලක්ෂණ තියෙන ගල් තියෙන්න පුළුවන්. දැන් මිනිස්සු වගේ තමයි. මිනිස්සු සමාන ලක්ෂණ කාටවත් ඔළුව තියෙනවා. එහෙම තියෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණම වෙනස් ගතිගුණ බැලුවම හැඩය හැඩය ලෝම ගහක් හරි වෙනස්. ඒක වගේ දෙන්නෙක් නෑනේ. ඒ වගේ තමයි මැනිකුත් එක වගේ දෙකක් නෑ. ඒ නිසා එහෙම උගන්වන්න බෑ. මේක ට්‍රික්ස් එක තමයි මෙන්න මේ පොයින්ට් ටික මෙන්න මෙහෙමයි මෙතන වෙන්නේ මෙහෙමයි යන්නේ. ඒ ටික තමයි උගන්වන්න පුළුවන්. ගල් ඉගෙන ගන්න ඕන ඕගොල්ලෝ ෆීල්ඩ් එකේ දැකලා ඊට පස්සේ නිකම්ම අයිඩියා එකගෙන ඔළුවට සින්තටික් ගලක් දකින්නකොටම මේක සින්තටික් කියලා ඔළුවට එනවා. ඒ தත්ත්වෙට එන්න ඕන. ඒක තමයි මේ තේරුම් ගන්න ඕන දේ. නැතුව මම අපිට කවුරුරේම කියලා දෙන්නම් මෙන්න මෙහෙම ගලක් පෙන්නලා මේක මෙහෙම මේකලා සම්පූර්ණ මේ මුලා කිරීමක් වෙන්නේ. මොකද ඊළඟ ගල යට අඳුර ගන්න බෑ. මොකද ඊළඟ ගල ඊට වෙනස්. ඒක බොරුවක් නේ. නමුත් දකින්නකොට නිතර දැකලා කියන්නේ ගල් යහති ගල් දැකලා ඒ ඇහැට හුරු වෙනවා ඒක. ඒක ටක් ගාලා හිතරෙනවා මේ ගල හරි කියලා. ඒ தත්ත්වෙට එන්න ඒක තමන් මහන්සි වෙලා කැපවීමෙන් ඇවිදලා ගල් දැකලා බිස්නස් කරලා බිස්නස් කරන යාත් එක ඇවිදලා ඒක අත්දැකීමෙන් ගන්න ඕන දෙයක්. මට අපිට පුළුවන් ට්‍රික්ස් එක කියලා දෙන්න. මෙන්න මෙතන වෙන්න මේක මෙතන වෙන්න මේක. ඒක එහෙම කියලා දෙන්න පුළුවන්. දැන් අපිට උපතින් ලැබෙන තියුණු ඇහැ, ඒ වගේම තියුණු බුද්ධිය, තියුණු කන ඒවා අපිට දියු ගමනක් යන්න ඉතා වැදගත්. ඒක හරි. හැබැයි අපි මේ ගමන අපිට යන්න පුළුවන් වෙන්නේ අපේ අත්දැකීම්, ප්‍රායෝගික අත්දැකීම් තුලින්. ඒ කියන්නේ අපි ලබන අත්දැකීම් තමයි අපි මේ ගමන ගෙනියන්නේ. ඒ නිසා අපි ඒ දේම කැපවීමෙන් එකම ඒ දේම යෙදිලා ඉන්න ඕනේ. ඒතකොට තමයි අපි ඒකේ පළපුරුදු ඇත්තෙකු වන්නේ. නැත්තම් අපිට කොච්චර තියුණු ඇහැක්, තියුණු මොලයක්, තියුණු කනක් එහෙම ලැබුණා කියලා අපිට ඒකේ ප්‍රයෝජනයක් ගන්න බෑ. නිසි පරිදි යොදවන්න පුළුවන් අත්දැකීම් තුලින්. ඒක තමයි ප්‍රධාන වෙන්නේ. අපේ අත්දැකීම් එක ගැලපෙන්න ඕන. ඒ දෙකම එකට. අනිත් එක තමයි ගල්වල හැසිරීම. අවුව තියෙන ලාවට එක විදියක්, වැස්ස තියෙන ලාවට එක විදියක්. සමහර ගල් වැස්ස වෙලාවට වැඩියෙන් මිල වදිනවා. ඒ හොඳ මිලක් එනවා අඳුර තියෙන ලාවට. සමහර ගල් අවුව තියෙන ලාවට හොඳ මිලක් එනවා. ඉතින් මේව කියලා දීලා ඉවර කරන්න පුළුවන් ඒවා නෙවෙයිනේ. ඒවා ඔයගොල්ලෝ දැකලා තේරුම් ගන්න ඕනේ. සමහර නිල් තියෙනවා හොඳ වැහි අඳුරට මිල වදිනවා. මොකද ඒ වැඩියෙන් පාට පෙන්නනවා වැහි අඳුරට. සමහර ඒවා තියෙනවා අවුවට හොඳට පාට පෙන්නනවා. ඉතින් ඒවා මේ කියලා පෙන්නලා කියලා ඉවර කරන්න පුළුවන් දේවල් නෙවෙයිනේ. ඒවා එක්ස්පීරියන්ස් එකෙන්ම ගන්න ඕන. දැන් මම උදාහරණයක් කියන්නේ දැන් ඔය සම්ප්ලවර් නීල් ලීඩ් ගිටාර ගැහුවේ. සම්ප්ලවර් නීල් ලීඩ් ගිටාර ගහන්නේ ඒ කියන්නේ ඒක රස කළා රස විඳින ගමන් එයා රස විඳින එක තමයි එයා කරන්නේත්. ඒ මොකද එයා බලන්නේ මේ ගිටාර එක දිහාවත් ගහන එක දිහාවත් එයාට ඒක බලන්න දෙයක් නැහැ. ඒක නිකම්ම කරනවා එයාගේ ඇති. එයා ඒක රස කළා හොඳට රස කළා වැදුන වාදනය වුණාද කියන එක තමයි එයා අහන් ඉන්නේ. ඔයගොල්ලෝ බලන්න ඒ වගේ කෙනෙක් ආයෙත් තව අවුරුදු 500,000කටවත් බිහි වෙන්නේ නැහැ. ඒ වගේ අය තමයි එයා ගීතයට ගැළපෙනම
ටෝන් එක තෝරගන්න ඕනේ. නිකන් ගහන්නම් වාලේ මොකක් හරි ටෝන් එකක් දාලා එහෙම ප්ලේ කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඒගොල්ලෝ මැනික් ගල තෝරගන්න කොටත් හරිම පාට තියෙන. හරිම ටෝන් එක තියෙන. ඒ කියන්නේ හරිම පාට මම එතන ටෝන් එක කියලා අදහස් කරේ. ඒ ගලම තමයි තෝරගන්න ඕනේ. නැත්තම් ඒක බලන කෙනාට ඒ රසය එන්නේ නැහැ. ඒකයි. අන්න එහෙම කෙනෙක් වෙන්න එහෙම යා වෙලා තියෙන. යා ඒකම ඉඳලා පොඩි කාලේ ඉඳලම ඒකම ඉඳලා ඒ වගේ තමයි හොඳ දෙයක් බිහි වෙන්න රැඳිලා ඉන්න ඕන කාගෙන ඒකේ. එහෙම තමයි ඉතින් ඕගොල්ලන්ටත් මේක කරන්න ඕන කරන්න තියෙන්නේ. මේකත් ඒ වගේම දෙයක් තමයි. ඔයා ඒ වෙලෙන්දට පෙන්නන මැනික් ගල එයා දැකලා එයා චූන් වෙන්න ඕන. ඒක තමයි ඒකේ රහස. මම මේ මියුසික් එක්ක කම්පෙයාර් කරලා ඒක කිව්වේ ඒක තේරුම් ගන්න පහසු වෙන්න. මේ ගල දැක්කම දකින්නකොටම චූන් වෙන්න ඕන. එහෙම ගල තමයි තෝරගන්න ඕන. ඒ කියන්නේ අපේ හිතේ ආනන්දය ඇති වෙනවා කියන්නේ ඒක ඇති වෙන්න ඕනේ පාට දැක්කම. පාට ගලේ තියෙන හොඳ ගුණාංග දැක්කම. ගුණාංග දැක්කමත් එයා මේකම. අන්නේ ඒතකොට තමයි එයා අනිවාර්යයෙන්ම දිනනවා ඒ ගල. කීයට ගත්තත් දිනනවා. අද පෙන්නන්නම් ඔට්ටුවක් පුච්චලා පොඩි ගානක් ටක් ගාලා හොයාගන්න විදිය. ඔන්න බලන්න. මේ ගල බලන්න ඔන්න හොඳට පැහැදිලිව පේනවා. ඇතුලේ ඔට්ටුව තියෙන පේනවනේ. තද නිල් ගුලියක් කළු වෙච්ච නිල් ගුලියක් තියෙනවා ගල මැද. පේනවනේ. දැන් මෙහෙම තියෙනකොට චූටි පළුදු පේන්නේ නැහැ. ඒ තරම් සායමක් නේ මේ මැද තියෙන්නේ. ගල කළුයි ඉතින් විකුණන්නත් බෑ කළු නිසා. මේවයි තියෙන ඉදි කට්ටෙන් තුඩ තියන්නේ ඒ වගේ චූටි පළුදු තියෙන මේ ඔට්ටු වල ඒක හොඳට මතක තියාගන්න. දැන් මේකේ එහෙම පෙන පාරක් වගේ එහෙම තිබුණා. මම ඒ ටික ඔක්කොම ගෑවා. මේ ගාලා ඉතුරු කෑලා තමයි මම මේ ඔයගලන්ට මේ පෙන්නන්නේ. ඒවා පේන්නේ නැහැ. එකක් ගෑවට පස්සේ තමයි ඊළඟ එක මතුවෙන්නේ. එහෙම දැන් මේ පෙන්නලා මම දැන් මේ පෙන්නලා ගත්තට පස්සේ ආයෙ චුට්ටක් ගෑවා. තව එකක් දෙකලා. ඒව සම්පූර්ණයෙන්ම ගන්නවනේ මොකද නැත්තම් රත් වෙනකොට වෙනස් වෙනවා. එතකොට මේ අවන් එකේ තියන්නේ පොල් කටු. අර මම දැන් ඕගොල්ලෝ මේ දැක්ක විදියට තමයි මේ පොල් කටු අහුරු මෙන්න මේ විදියට පැක් කරලා තමයි තියන්නේ. උතන මැද සුදු පාට ඔය ඩොට් එක වගේ පේන්නේ. මම අර හුණු බදාම ඇතුලේ ගල තියලා තියෙන්නේ. ওই විදියට අඩුක් කරන්න ඕන පොල් කටු අහුරු ඒ කියන්නේ පොල් කටු කුඩු කරලා 7-8ක් එකට තියලා කොහොම වටේට තියලා ඊට පස්සේ ආයෙ උඩිනුත් පේලි දෙයක් විතර යන්න ඕනේ. මේ ගලේ හැටියට දැන් ගල ලොකු නම් ඒ පොල් කටු ඒ අඩු කරන ප්‍රමාණෙත් වැඩි. ඒ කියන්නේ ගල කළු වැඩි නම් මුකුත්ම පේන්නේ නැත්නම් ඒ ගහන කාලයත් වැඩි. පුච්චන කාලයත් වැඩි. වෙනද මම පුච්චන්න පටන් අරන් තියෙන්නේ. මේ ගලට විනාඩි 20ක් පිටුව නම් ඇති. ඒකයි අර බ්ලෝවරේ මේ ලොරියක බ්ලෝවරයක් මේ අවන් එක හදා ගන්න ඕන විදිය ගොඩාක් YouTube channel වල තියෙනවා. පරණ YouTube channel වල තියෙනවා. මේ විනාඩි 20ක් බ්ලෝවරේ දාලා ඊට පස්සේ ස්විච් එක ඕෆ් කරලා පැය 4කට පස්සේ මම ගල ගත්තා. පේනවනේ පාට කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ පැය 4ක් නිවෙන්න දුන්නා. දැන් බලන්න මේකේ දාර පේනවා. මම අර පළුදු ගාපු දාර. ඒ දාර පේනවා. එතකොට පේනවනේ මේක මොකක් හරි වඩු වැඩක් කළා කියලා. දැන් මම ඒව හදනවා. ඒව නැචරල් ලුක් එකක් එන්න හදනවා. හදන්නේ 200 වැලි කොලෙයි නිකන් ලැප් ඩිස් එක මේ සුළු තියලා චුට්ට වයිසරේ දාගෙන ඒ ගගා ඒ දාර යන විදිහට පොඩි චුට්ට ගගා හදනවා. ටිකක් වෙලා ගන්නවා. ඒකට ඊට පස්සේ වැලි කොල්ලනුත් අල්ලනවා. දැන් ඕකේ දාර පේනවා. ඊට පස්සේ මම හදපු එක දැන් මම පෙන්නන්නම්. මේ තියෙන්නේ ඒ දාරත් ගෑව මම වැලි කොලෙයි ඩිස් එකයි උපයෝගී කරගෙන ඒ දාර ගාලා මේ නැචරල් ගතියට ගනිපු ගල තමයි මේ තියෙන්නේ. පේනොත් තවත් බලා ගන්න බෑ. නැතුම රහසක් ඔන්න ඒකත් කළා ටික කරි හොයාගන්න. මේ කෝක දාලා තිබුණනම් ගලට වඩාත් ආරක්ෂාව තියෙනවා. මම දැන් නිකම්ම මේ හුණු ගුලියනේ. මොකද පොල් කටු වලට ඩැමේජ් වෙලා හුණු ගුලිය කැඩෙන්න පුළුවන්. දැන් මම නම් ඕනේ නිකන් තියුවේ. නමුත් සෙරමික් පොඩි කෝක දාලා තිබුණනම් මුකුත්ම වෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අලු එක ඇතුළට වැටුණට කමක් නැහැ.
ඒ කියන්නේ කෝව ඇතුලේ තමයි හුණු බදාමෙත් එක්ක තියෙන ගුලිය තියන්නේ. එතකොට මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඉන්ද්‍ර කැලි වැටුණත් ප්‍රශ්නයක් නැහැ. මේකට මේ හයි කරන බ්ලෝවරේ අනිවාර්යයෙන් වාහනයක ලොකු වාහනයක බ්ලෝවරයක් දාගන්න. මොකද ඒකට දිග්ගටම දාලා තියන්න පුළුවන්. බ්ලෝවරේ රත් වෙන්නේ මොකුත් නැහැ. ඕගලන්ට පැයක් වුණත් දාලා දෙවුවා කියලා මොකුත් ප්‍රශ්නයක් නැහැ. ලොරි එක හරි බස් එක හරි බ්ලෝවරයක් දාගන්න. එතකොට මේ අවන් එක හදන විදිය YouTube එකේ ඕන තරම් තියෙනවා. ගොඩාක් YouTube channel වල ඒක හදන විදිය කියලා දීලා තියෙනවා. ඉතින් ඒක මමත් ඔක කියලා දීලා නිකන් කාලය ගන්න ඕනේ නෑනේ. ඒක ඊට පස්සේ අර අවන් එක ගිනි තියන එක භූමි තෙල් ටිකක් දාලා පටන් ගන්න. බ්ලෝවරේ දාන්නේ පොල් කටු ඔක්කොම ඇවිල්ුණාට පස්සේ. එච්චරයි ඒතර කරන්න තියෙන්නේ. භූමි තෙල් ටිකක් දාලා ගිනි ගොරක් ගැහුවම පත්තු වෙනවා පොල් කටු ටික. ඊට පස්සේ බ්ලෝවරේ දාන්න.